ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ලංකාවේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන POS සිස්ටම් එකක් වන Ruti 5 Star POS Pro app එක. යූස් කරලා කොහොමද හරියටම account එකක් create කරන්නේ සහ ඔයාගේ account එකට හරියට කොහොමද log වෙන්නේ කියලා. ඉතින් Ruti 5 Star POS Pro app එක open කරගන්න. ඊට පස්සේ මේ විදිහට slide show එකක් තියෙනවා. මෙතනින් next කරලා ඔයාලට මේක ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තමයි sign in වින්ඩෝ එක තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊමේල් ඇඩ්‍රස් එක සහ ඔයාගේ පාස්වර්ඩ් එක දීලා මෙතන log වෙන්න පුළුවන්. ඉතින් අලුතෙන්ම account එකක් create කරන කෙනෙක්ට මේ login button එකට යටින් තියෙනවා sign up කියලා. අන්න එතන click කරලා ඔයාට account එක create කරගන්න පුළුවන්. ඉතින් මෙතන full name එක කියන තැනට ඔයාගේ සම්පූර්ණ නම දෙන්න, ඊමේල් එක ඔයා පාවිච්චි කරන ඊමේල් එක දෙන්න. ඒ වගේම පාස්වර්ඩ් එකක් create කරලා sign up උඩ click කරන්න. හරි sign up උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට set up your profile කියලා ඔයාට අලුතෙන් window එකක් open වෙයි. ඉතින් සමහර වෙලාවදී ඔයාට two step verification එකක් එයි. ඒ කියන්නේ ඔයාගේ email එකට code එකක් එයි. එතකොට ඒ email එක බලලා ඔයාට ඒ ඇවිල්ලා තියෙන code එක මෙතන type කරලා ඔයාට account එක activate කරගත්තට පස්සේ තමයි මෙතන set up your profile කියන එක එන්නේ. ඉතින් මේ අවස්ථාවේදී හැම option එකක් ආවේ නැහැ. ඔයාට කෙලින්ම ඔයාගේ account එක create කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී පළවෙනිම තියෙන්නේ business category එක. ඉතින් මෙතනින් ඔයාට අවශ්‍ය ඔයාගේ බිස්නස් එකට අදාළව කැටගරි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මොබයිල් කියන එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ company and business name. ඔයාගේ business name එක මෙතන type කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන ඔයාගේ phone number එක නැත්නම් ඔයාගේ business phone number එක, ඊට පස්සේ company address එක, ඊට පස්සේ opening balance එක. ඉතින් මෙතනදී ඔයාට අවශ්‍ය නම් ඔයාගේ account එකේ එහෙම නැත්නම් ඔයාගේ business එකේ දැනට පවතින balance එක මෙතන type කරගන්න පුළුවන්. ඊට පස්සේ continue උඩ click කරන්න. ඉතින් ඉතාමත් සරලයි Ruti 5 Star POS Pro app එකට අදාළව ඔයාගේ business account එක මෙන්න මේ විදිහට හරි විදිහට create කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ profile එක උඩ click කරලා ඔයාට අවශ්‍ය විදිහට මෙතන තියෙන details edit වලට ගිහිල්ලා වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන යට settings කියන option එකට ගිහිල්ලා profile එක උඩ click කරාම එතනමුත් ඔයාට අවශ්‍ය විදිහට ඔයා type කරපු details edit උඩ click කරලා වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන shop opening balance එක ළඟ dollar icon එකක් තියෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාගේ home page එකට ගියාට පස්සේ මෙතන settings icon එක තියෙනවා. ඒක උඩ click කරාට පස්සේ ඔයාලට පේනවා currency කියලා option එකක්. අන්න ඒක උඩ touch කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන world wide currencies ඔක්කොම ටික තියෙනවා. ඉතින් මෙතනින් අපිට අදාළ ශ්‍රී ලංකන් රුපීස් එහෙම නැත්නම් ඔයාගේ business එකට අදාළ ඔයාට අදාළ currency එක මෙතනින් select කරලා save කරගන්න පුළුවන්. හරි අපි බලමු දැන් අතන opening balance එක වෙනස් වෙලා තියෙනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් LKR 5000 කියලා මෙතන පෙන්නනවා. ඉතින් ඉස්සරහා වීඩියෝස් වලදී අපි මේ app එක use කරන විදිහ ගැන එකින් එක මේ හැම option එකක් ගැනම කතා කරමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.